Hi guys, welcome back to my YouTube channel. ඉතින් කාලෙකින් තමයි අද මේ vlog එකක් අරගෙන යන්නේ. ඉතින් ඒක තවත් චූටි trip එකක්. ඉතින් මේක අපි වෙනදා වගේ පාන්දරම ගියේ නෑ. කට්ටියවත් අහුලගෙන යද්දි 6:00 විතර වුණා. ඉතින් බලමු අපි මේ යන්නේ කොහෙද කියලා. ඉතින් මේ පාර නම් ඇත්තටම අපිට යන්නේ කොහෙද කියලා ලොකු plan එකක් තිබුණේ නැහැ. ඉතින් ඉදා උදේ වගේ කතා වෙලා කට්ටිය තියැලි ටිකක් බලන්න යන්න තමයි මේ හදන්නේ. ඉතින් මුලින්ම ඇවිල්ලා අපි නැවැත්තුවේ මෙතන. ඉතින් මේක දන්නවනේ ඉතින් අපි කට්ටිය උදේම බ්‍රේක්ෆාස්ට් එක අරන් තමයි අපේ වැඩ පටන් ගන්නෙ. පාන් සීනි සම්බල පරිප්පු කාලා පුංචි තේ දාන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් අපි එහෙම කරලා අපේ ට්‍රිප් එක පටන් ගත්තා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ යටියන්තොට පැත්තට. සමහර ඔයාලත් ඇතිනේ. ඉතින් අපේ පළවෙනි දිය ඇල්ල බලන්න අපි මේ යන්නේ. නලගන ඇල්ල. ටිකට් එක 50ක් වුණා. බට් බලන්නකෝ further view. view එක මාරම ලස්සනයි. අපි මේ පේන ගල උඩට නැගලත් ෆොටෝස් ගත්තා. ඉතින් එතන මාරම cool vibe එකක් තිබ්බේ. අපි වතුරට බැහැලා හිටියා. අපි එතන හොඳටම enjoy කරාට පස්සේ මෙන්න වහින්න පටන් ගත්තා. අපි ඉතින් ළඟ තිබ්බේව පටවගෙන කොහොම හරි ආවා. නලගනැල්ල විතරක් නෙමෙයි අපිට එන පාරේ එක එක විදිහේ ලස්සන දිය පාරවල් බලන්න පුළුවන් වුණා. මේ තියෙන ඒවායින් කීපයක් මොනවද හරියට නම් දන්නේ නැති වුණත් වටේ පිටේ ලස්සන view එක enjoy කර කර මේ වගේ චූටි දිය පාරවල් බල බල අපි දිගටම ආවා. මේ තියෙන අපි දෙවෙනියට බලන්න ආපු දිය ඇල්ල මේක රුක්මල් ඇල්ල. වෙනත් කාලවලට මෙතන ගොඩාක් වතුර තිබ්බත් අපි යද්දි ඇත්තටම ගොඩාක් වතුර තිබුණේ නැහැ. බට් ඒකත් පාර අයිනේ තියෙන මාරම ලස්සන දිය ඇල්ලක්. ගොඩක් ලොකු ඒරියා එක විහිදිලා තිබුණා. මේ ඈතින් පේන රිකි දිය ඇල්ල. ඒකේ නම් හොඳටම වතුර අඩුයි. අපි ඒකත් ඈතින් බලන් ඉඳලා ආවා. ඊළඟට ආවේ අපේ ෆේවරිට්ම අයිටම් එක නාන එක. නාන නම් මාරම හොඳ පොට් එකක් සෙට් වුණා ගයිස්. ඒකේ නම මට ඇත්තටම දැන් මතක නැහැ. අපි මාරම ෆන් එකක් ගත්තා. ඉතින් සාමාන්‍යයෙන් මාසෙකට සැරයක් විතර අපි ගිහිල්ලා මේ වගේ හොඳ තැනක නානවා අපේ තියෙන ප්‍රශ්න. ඒවා ඔක්කොම අමතක වෙලා යන්න. මේක නම් මාරම මරු. මේ ඉන්නේ අපේ සෙට් එක. අපි දැන් නෑවා. නාලා ඉවර වෙලා ගේන් වැදගත්ම දේ කණ එක. අපි ඉතින් පාරක් ආයිනේ හොඳ view එකක් තියෙන තැනක් නවත්තලා හොඳට කෑවා. කාලා ඉවර වෙලා හවස වරුව තියෙන්නේ අපේ අම්මලගේ ෆේවරිට් අයිටම් එකට පන්සල් යන්න. අපි මුලින්ම ආවේ ශ්‍රී ශෛල බිම්බරාමය කියලා පන්සලකට. ඒකේ තිබුණ ආසියාවේ තියෙන දිගම ශෛලමය සැතපෙන බුදුපිළිම වහන්සේ. ඒකත් මාරම ලස්සන පන්සලක්. අපි ඉඳලා වැඳ පුදාගෙන සැදැහැසිතින් එළියට ආවා. ඊට පස්සේ අපි ගිය දෙවනි පන්සල තමයි මේක. මේක වාරණ පන්සල. ඒක ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රසිද්ධ පන්සලක්. අපි කාලෙකින් ගියේ නැති හින්දා කට්ටිය ඉතින් යන ගමන් මෙතනටත් ආවා. මේ තියෙන චෛත්‍ය ඒ වගේම ලස්සන බුදු කෙනෙකුත් මෙතන තිබුණා. මේ අපේ ගර්ල්ස් රටිකෝ. ඉතින් ඔය විදිහට තමයි guys අපේ මේ trip එක ඉවර වුණේ. හරිම tiny teen trip එකක් but we enjoyed a lot. අපි කාලෙකින් තමයි set උනේ. ඉතින් ඊළඟ trips ගැන ගොඩාක් ලොකු plans ටිකක් තියාගෙන අපි මේ trip එක ඉවර කරා. මේ ඉන්නේ අපි set එක. I හම්බෙමු guys. Bye.